මේ දවස්වල තියෙන ලොකුම දෙයක් තමයි ගොඩක් අයට පෞරුෂය කියන දේ නැහැ. අපේ තියෙන ලැජ්ජාව පැත්තකට දාලා මොකද්ද? පැත්තකට දාලා පෞරුෂයක් හිමිකරුවෙක් බවට පත් වෙන්නේ කොහොමද? කොටින්ම සරලවම කියනවා නම් අපි අපේ පර්සනැලිටි එක හදාගන්නේ කොහොමද? එකපාරටම ඔයාලා හිතන්නකෝ සෙනගක් මැද එකපාරටම උගුර හිරවනවා වගේ දැනෙනවද ඔයාලට? ඒ කියන්නේ සෙනගක් දැක්ක ගමන් ඔයාගේ අත්වලට දාඩි දාලා ඔයා වේවුලන්න පටන් අරගෙන නිකන් අර සෙනග පිරිච්ච තැනකට නිකන් යන්න ලැජ්ජයි වගේ ෆීලිං එකක් ඔයාලට දැනෙනවද? ඒක අපි විසින්ම අපිට හදාගත්ත මානසික බාධකයක්. අපි එහෙම වෙන්න ඕන නැහැ. අපි ජීවිතේටවත් එහෙම වෙන්න ඕන කට්ටියක් නෙවෙයි. අපිට අපේ පෞරුෂය ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් මේ බාධකය කඩලා දාලා විශ්වාසයෙන් කෙලින් හිටගෙන යම්කිසි පිරිසක් ඉස්සරහා කතා කරන්න, මේ වගේම තමයි අපේ පර්සනැලිටි එක අපි කට්ටියට පෙන්වන්න try කරන්නේ කොහොමද? ඉතින් අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. මේ simple tips ටිකෙන් ඔයාලට ඒක සරලව කරගන්න පුළුවන්. ඉතින් මම කස්සනු විජේසිංහ අපි යන් අද වීඩියෝ එකට. පළවෙනි ටිප් එක තමයි ස්පොට්ලයිට් ඉෆෙක්ට් එක. මොකද්ද මේ ස්පොට්ලයිට් ඉෆෙක්ට් එක කියලා කියන්නේ? ඔයාලා මුලින්ම කරන්න ඕනේ ස්පොට්ලයිට් ඉෆෙක්ට් එකෙන් මිදෙන එක. අපි හිතන්නේ මුළු ලෝකෙම ඉන්න අය අපේ අඩුපාඩු දිහා තමයි බලන් ඉන්නේ කියලා. අපි පිරිසක් ඉස්සරහට ගියාට පස්සේ ඒගොල්ලෝගේ ඇස් තියෙන්නේ අපේ දිහා නෑනේ. ඒගොල්ලන්ට අපිට වඩා අවධානය යොමු කරන්න දේවල් තියෙනවා. එතකොට හැබැයි ඇත්තම කතාව කියනවා නම් මිනිස්සු වැඩියෙන්ම හිතන්න ඕනේ Taman ගැන මිසක් ඔබ ගැන නෙවෙයි. ඔබේ වැරදි දෙස බලා ලෝකෙම hina වෙයි කියන අනවශ්‍ය බිය අතහැර ගන්න. මොකද මම ඒ කියුවේ? ඔයාගේ වැරදි අඩුපාඩු ගැන මිනිස්සු අනවශ්‍ය විදියට හිතනවා කියලා කියන දේ අතහැර ගන්න ඕනේ මුලින්ම. දෙවැනි එක ඔබේ ඉරියව් වලින් මොලේ පාලනය කරන්න පුළුවන්. මේක හරියම සයිකොලොජිකල් ට්‍රික්ස් ටිකක්. විද්‍යාත්මක ඔප්පු කරලා තියෙනවා අපේ ශරීරයේ ඉරියව් වලට පුළුවන් අපේ තියෙන මනස පාලනය කරන්න. කොන්ද කිලින් තියාගන්න. ලැජ්ජාවක් දැනෙනවා නම් උරහිස් පහත් කරන්න එපා. කිලින් හිට ගන්න. ඔයාගේ ඉස්සරහින් එක්කෙනාගේ ඇස් දෙක දිහා බලාගෙන කතා කරන්න. එතකොට ඔයාට ඔයාගේ ආත්ම විශ්වාසය ඇති වෙනවා. ඔයාගේ පර්සනැලිටි එක බිල්ඩ් අප් වෙනවා. ඔයාගේ ඉස්සරහින් අය ඔයාගේ ඇසට නතු කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. මේක එකපාරටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. නමුත් ඔයාලට අදම ඉඳන් try කරොත් ඔයාලට ඒ දේ කරන්න පුළුවන්. අනිත් දේ මොකක්ද? පුංචි අභියෝග වලින් පටන් ගන්න. එකපාරටම ලොකුම පිරිසක් මැද කතා කරන්න යන්න එපා. මොකද මං කියුවේ? එකපාරටම ගොඩක් ලොකු පිරිසක් ඉන්න තැනකට කතා කරන්න යන්න එපා. මුලින්ම ඔයාගෙන් පටන් ගන්න. කන්නඩි ඉස්සරහින් පටන් ගන්න. ඊට පස්සේ ඔයාගේ පවුලයෙන් පටන් ගන්න. ඊට පස්සේ ඔයාගේ යාළුවෝ ඉස්සරහින් පටන් ගන්න. ඊට පස්සේ ඔයාගේ කැම්පස් එකේ, ඊට පස්සේ ඔයාගේ එළියේ වෙන ෆන්ක්ෂන්ස් වලදී වෙන්න පුළුවන්. ඒ වගේ තැන්වලදී පටන් ගන්නවාට ඊට පස්සේ දහස් ගාණක් ඉස්සරහ කතා කරන එකත් සුළු දෙයක් බවට පත් වෙනවා. අනිත් දේ තමයි උදාහරණයක් විදිහට ගත්තොත් අඳුරන්නේ නැති කෙනෙක්ගෙන් වෙලා වහන්න. පාර යන ගම කඩේකට ගිහිල්ලා බඩුවක මිල අහන්න පුළුවන්. සුබද ඒක කරන්න පුළුවන්. අනිත් එක තමයි නොගැඹුරු වතුරේ පීනන්න පුරුදු වෙලා ගැඹුරු වතුරට යනවා වගේම මේ පුංචි පුහුණු වීම ඔබව දක්ෂයෙක් බවට පත් කරනවා. ඔයාගේ පර්සනැලිටි බිල්ඩ් අප් කරනවා. ඔයාගේ ජීවිතේ ඔයාට යන්න බැරි තැන් වලට ඔයාව අරන් යනවා. මම මේ අද කියන කාරණාව ඔයාට අද තේරෙන්නව නැති වුණාට ටිකක් කල් ගියාට පස්සෙත් හරි තේරුම් ගන්න පුළුවන්. හැබැයි මම අද මේ කියන කාරණාව ඔයාලට තේරෙනවා නම් අනේ ප්ලීස් යටින් කමෙන්ට් එකක් දාන්න. අනිත් දේ තමයි වැරදීම් වලට hina වෙන්න ඉගෙන ගන්න. මොකද මම කියුවේ සරලවම කියනව නම් ඔයා වගේ යාළුවෝ ඉස්සරහා ඔයා මොකක් හරි යම්කිසි කතාවක් කියන ගමන් ඔයාගේ කට පැටලෙනවා. එහෙම නැත්නම් දිව පැටලෙනවා. මොකක් හරි කියනකොට ඔයාට කියා ගන්න බැරි වෙනවා. ඔයා ඒ වෙලාවෙම කියන අනේ මගේ අද කටට මොනව වෙලත් දන්නේ. මගේ දිවට මොනව වෙලත් දන්නේ. අන්න එතකොට පුළුවන් අනිත් ඔයාට hina වෙන්න එක වළක්වා ගන්නත් ඔයාගේ වැරද්ද ඔයාම පිළි අරගෙන ඒක නෝත්‍යක් ඔයාගේ ඉස්සරහින් ණයට දෙන්න. ඊට පස්සේ ලෝකේ කාටවත්ම ඔයාව ලැජ්ජාවට පත් කරන්න බෑ. අනිත් අවසන් දේ තමයි දැනුමින් සන්නද්ධ වෙන්න කියන දේ. අපේ අතේ Google තියෙනවා. අපේ අතේ YouTube තියෙනවා. යම් දෙයක් ගැන හොඳින් දන්නව නම් ඒ ගැන කතා කරන්න බය ඇති වෙන්න ඕනේ නැහැ. යම් දෙයක් ගැන
ඔයා හොඳින් දන්නවනම් ඒ දේ ගැන කතා කරන්න බය වෙන්න එපා කිසිම වෙලාවක. පොත් කියවන්න, පත්තර කියවන්න, ලෝකය ගැන දැනුවත් වෙන්න. මම මේ දේ දන්නවා කියන හැඟීමෙන් ඔබේ පෞරුෂය ඔප්නං වෙනවා. ඔබේ පෞරුෂය බිල්ඩ් අප් වෙනවා. ලැජ්ජාව කියන්නේ ඔයගේ පෞරුෂය වහගන්න තුනී තිරයක් විතරයි. කිසිම දෙයකට ලැජ්ජ වෙන්න අවශ්‍ය නැහැ. කිසිම දෙයකට ඉස්සරහට යනවා පිටිපස්සෙන් ඉන්න අවශ්‍ය නැහැ. හැම වෙලාවෙම ඉස්සරහට යන්න. ඒක ඔයගේ පෞරුෂයමනේ සාධකයක්. ගොඩක් අයට බෑ පිරිසක් ඉස්සරහ කතා කරන්න. ඒක මම ගත්ත සරලම උදාහරණයක්. එතකොට තමන්ගේ බය පරාජය කරපු මිනිස්සු තමයි ලෝකයේ නියම නායකයෝ වෙන්නේ. ඔයත් අදම පුංචි වෙනසකින් ඔයාගේ ගමන පටන් ගන්න. මේ කතාව ඔයාගේ ජීවිතේ වෙනසක් කරයි කියලා හිතනවම නම් අනිවාර්යෙන්ම මේක පළහින් කමෙන්ට් එකක් දාන්න. මගේ channel එක subscribe කරන්න. ඔයාට සුබ දවසක්.